අයිබෝන් කියල පිළිගන්නවා හැමෝම මේ වීඩියෝ එක ඔයා දැන් මේ වීඩියෝ එක ටච් කරන්න ඇත්තේ මේ පාර ඕලෙවල් ලියල රිසල්ට් එනකම් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. අනිවාරෙන් හෙම කෙනෙක් තමයි මේ වීඩියුවේ තම්නේල් එක ක්ලික් කරන්න ඇත්තේ. රයිට්. එතකොට දැන් මේ තියෙන කාලෙදි කියන්නේ ඔයාට ඇත්තටම ආසාවක් තියෙන්නේ නැති A level වලට සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක. කියන්නේ ඔයා බලාපොරොත්තු වෙමින් නැති A level වල සබ්ජෙක්ට් එකක් තෝර. සමහර කට්ටිය සබ්ජෙක්ට් එකක් තෝරගෙන නැති, සමහර කට්ටිය එහෙම නැතුව ඇති. එතකොට එහෙම තෝරගත්ත කට්ටියටත් එහෙම නැති කට්ටියටත් කමක් නැහැ. කියන්නේ තෝරගත්තත් නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. මේ ටෙස්ට් එක පොඩ්ඩක් කරලා බලන්න. මේක මේ අන්තර්ජාතිකව පිළිගත්ත ටෙස්ට් එකක්. කියන්නේ තමන්ගේ පර්සනැලිටිය තමන් කවුරු වගේද, තමන් ආස දේවල් මොනවද, කියන්නේ අපිට අපිවම දන්නේ නැති දේවල් මේ ටෙස්ට් එක හරහා එළියට එනවා. ඒ වගේම තමයි දැන් අපි ඇත්තටම ජීවත් වෙන්නේ ගොඩක්ම සෝෂල් මීඩියා වල. ඒතකොට සෝෂල් මීඩියා තුලින් ඔයාගේ ඔළුවට දාන දේවල් වලින් ඔයාගේ සම්පූර්ණ ඔළුව පිරලා තියෙනවා. අපි දන්නවා මේ සාමාන්‍යයෙන් අපි අවට තියෙන දේවල් සහ අපිට හැම වෙලේම දකින්න අහන්න ලැබෙන දේවල් මත අපි වෙනස් වෙනවා. හැබැයි එහෙම අපි කියන්නේ ඔයාලා දන්නවා අපිට එන දේවල් නරකයි නම් කියන්නේ අපිට එන සෝෂල් මීඩියා වලින් හරි වේවා ඉන්න ඔයාගේ සර්කල් එකේ වටේ ඔයාගේ ආශ්‍රය කරන කට්ටිය වේවා එහෙම ඔයා ආශ්‍රය කරන්න එහෙම නරක පිරිසක් නම් ඔයා නරක මේක මාමුතුන් කියන්න ඕනේ නැහැ නේ. ඒක එහෙම වෙනවනේ. ඒ වගේම තමයි අනිත් පැත්තත්. දැන් ඔයා හොඳ අය ආශ්‍රය කරනවා නම් ඒ වගේම හොඳ කන්ටෙන්ට් බලනවා නම් ඔයාගේ ඇත්තටම අදහස් සිතුවිලි ගති පැවතුම් සියල්ල හොඳ පැත්තට වෙනස් වෙනවා. හරි? ඒක තමයි යථාර්ථය. එතකොට ළමයි මේ ඔයා කැමති නැද්ද ඔයාගේ කෝ එක? ඒ කියන්නේ ඔයාගේ ඇතුළාන්තය. ඔයාගේ ඇතුළාන්තේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න. දැන් මේ ඇත්තටම අපි හැසිරෙන්නේ අපිට දකින්න තියෙන දේවල් අහන්න තියෙන දේවල් එක්කනේ. හැබැයි ඔයා කැමති නැද්ද මේ ඔයාගේ ඇතුළාන්තය දැනගන්න? අන්න එහෙම ඇතුළාන්තය දැනගන්න හදපු පොඩි ටෙස්ට් එකක් තමයි මේ පර්සනැලිටි ටෙස්ට් එක කියලා කියන්නේ. මම මේ A level ශාස්ත්‍රය කියලා ඔයාලට ගේන්නේ අන්න ඒ වගේ එක. අන්න ඒක තමයි ගේන්නේ. එතකොට මේ ඔයාට මේකෙන් නිකන් රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයා මොන වගේ කෙනෙක්ද, ඔයාට ගැලපෙන්නේ මොන විෂය කාණ්ඩයද සහ ඔයාගේ කැමැත්ත තියෙන්නේ මොනවද. දැන් මම මේකේ ටෙස්ට් දෙකක් ඔයාලට දීලා තියෙනවා. මොකද මේකේ පර්සනැලිටිය විතරක්ම නෙමෙයි ටෙස්ට් කරන්නේ. මම මේක චුට්ටක් වෙනස් කරලා තියෙනවා. පර්සනැලිටිය විතරක්ම නෙමෙයි ටෙස්ට් කරන්නේ. එතකොට ඔයාට පුළුවන් පර්සනැලිටිය ටෙස්ට් කරන්න ඒ වගේම තමයි ඔයාට ගැලපෙන විෂය කාණ්ඩය. කියන්නේ ඔයාට ගොඩක්ම ඔයාගේ පර්සනැලිටි ඔයාගේ ඇතුළාන්තයට ගැලපෙන ඔයා කැමතිම විෂය කාණ්ඩේ හරියටම ඒ කියන්නේ ඔයාට රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මම මේකේ අරමුණ වෙන්නේ මට මේක ඇත්තටම අරමුණ වෙන්නේ සාමාන්‍යයෙන් අපි රස්සාවක් ළමයි කරන්න ඕනි කැමැත්තකින්. ජොබ් එකක් කරන්න ඕනි කැමැත්තකින්. එහෙම අකමැත්තෙන් ජොබ් කරන කට්ටිය මම ඕන තරම් දැකලා තියෙනවා. ඉන්ඩස්ට්‍රීස් වල ඕන තරම් දැකලා තියෙනවා. හිතන්න උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් ලේ බලන්න බැරි කෙනෙක්. කියන්නේ ලේ වලට බ්ලඩ් වලට ෆෝබියා එකක් තියෙන, බීතිකාවක් තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් වුණොත් ඒක ලොකු ගැටලුවක්නේ. එතකොට අන්න එහෙම වෙන එක වළක්වන්න. ඒ කියන්නේ දෙයක් අකමැත්තෙන් කරන්න ඕනේ නැහැ. අපි ජොබ් එක වුණත් අපේ රස්සාව වුණත් අපි කරන්න ඕනේ හරි කැමැත්තෙන් මේක. එතකොට ඔයාගේ ඇත්තටම කැමති දේ, ඔයාගේ ඇතුළාන්තයේ ඇත්තටම කැමති දේ අඳුරගන්න. වෙන කට්ටිය දාන දේවල් නෙමෙයි. ඔයාගේ ඔළුව පුරවලා තියෙන්නේ වෙන දේවල් වලින් අනිත් කට්ටිය සමාගම් ටියුෂන් සර්ලා වේවා සම්පූර්ණ මේ මනස පුරවලා තියෙන්නේ. එහෙම වෙන්න එපා. ඔයා සාමාන්‍යයෙන් ඔයාට හිතන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාට තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයාගේ අතේ තියාගන්න හැම වෙලේම. එතකොට තේරුම් ගන්න මේ වටේ තියෙන දේවල් ඔයාට පාලනය කරන්න බෑ. හැබැයි ඔයාට ඔයාව පාලනය කරන්න පුළුවන්. එතකොට ඔයාට ඔයාව පාලනය කරන්න නම් ඔයා කවුද කියලා ඔයා හරියටම දැනගන්න ඕනේ.
එහෙනම් ඒකට පොඩි උදව්වක් තමයි මේ ටෙස්ට් එකෙන් කරන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ කොලයක් දීලා ඇති මම ගොඩක් ෆිසිකල් පන්ති වලට මේක දීලා තියෙනවා. මේ වගේ කොලයක්. මෙන්න මේ වගේ පිටු 8ක් තියෙන කොලයක් දීලා ඇති. එතකොට මේ නැත්තම් ඔයාට මේ කොලේ හම්බුන්නේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ මං ෆෝම් එකක් හදලා තිනවා Google ෆෝම් එකක්. ඒ Google ෆෝම් එකට ඔයාගේ data ටික enter කරන්න. හරිද? එතකොට අපි මේ වැඩි වෙලා ගන්න නැතුව මේක චුට්ටක් අපි බලමු. ළමයින්ට මේක චුට්ටක් අමාරුයි. පොඩ්ඩක් සාමාන්‍යයෙන් මේකේ තියෙන ප්‍රශ්න චුට්ටක් තේරුම් ගන්න අමාරුයි. අපි බලමු මේක කොහොමද ෆිල් කරන්න කියලා. මං ඔයාලට කිව්වා ෆිසිකල් පන්ති වල මං කතා කරපු පන්ති වලට කිව්වා මේක සාමාන්‍යයෙන් මම මේක කරන හැටි කියලා දෙනවා. කියලා දෙන ඉන්ස්ට්‍රක්ෂන් වීඩියෝ එකක් දානවා. ඒක තමයි මේ වීඩියෝ එක. එතකොට මේක බලලා ඔයාට පුළුවන් මේ කොහොමද මේක කරන්න ඕනේ මොන වගේ දේවල්ද මට අපව දෙන්න ඕනි කියලා. හරි? එතකොට ඉස්සෙල්ලාම කියනවා ළමයි මේ Google ෆෝම් එක පුරවන කට්ටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එකතු කරන්න දුගන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් නිකන් ටික් එකක් දාන්න විතරයි තියෙන්නේ. එතකොට මට අදාළ නමත් එක්ක මේ data ටික එන්ටර් කරනවා. ඒ කියන්නේ ෆිසිකල් පන්තියෙන් නැති ළමෙක් නම් කියන්නේ ෆිසිකල් 2028 මට ගැටෙන්නේ නැති ළමෙක් නම් ඔයාට පුළුවන් මං මේ වීඩියෝ එකෙන් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ ෆස්ට් කමෙන්ට් එකේ මම පින් කරලා තියන්නම් කමෙන්ට් එකේ මේ ෆෝම් එක. මේකට අදාළ ටෙස්ට් එකේ ෆෝම් එක. එතකොට මේ ෆෝම් එක ඔයාලට ෆිල් කරලා මේවා කරන්න පුළුවන්. එතකොට ඔයාලට වෙනම කාඩ් එකක් මං හදලා දෙනවා. කියන්නේ වෙනම ඔයාගේ ප්‍රොෆයිල් එකක් හදනවා වෙනම. කියන්නේ ඔයාටම විශේෂිත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඕක කරන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ඇත්තටම ඕක කරන්නේ නැහැ. කියන්නේ අපි ඇත්තටම පොදුවේනේ දෙයක් කරන්න. හැබැයි ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එකක් සම්පූර්ණ ඔයාටම කාඩ් එකක් ඔයාගේ සම්පූර්ණ ටයිප් ටික විස්තර ටික දාලා ඔයාටම බලා ගන්න ඔයාගේ විස්තර ටික වෙනම කාඩ් එකක් ඔයාගේ ප්‍රොෆයිල් එකක් හදලා දෙනවා. ඒක තමයි මේකේ අරමුණ. එතකොට ඔයා මොන විෂය කාණ්ඩේ කරන්න බලාපොරොත්තු වුණත් සයන්ස්, මැත්ස්, කොමර්ස්, ටෙක්, ආර්ට් මොන විෂය කාණ්ඩේ කරන්න ඔයා තීරණය කරලා තිබ්බත් මේක කරලා ඔයාගේ ප්‍රොෆයිල් එක මං හදලා දෙන්නම්. එතකොට ඔයාට ඒක ඉන්බොක්ස් දානවා මම. හරි? ඉන්බොක්ස් තමයි වන්නේ WhatsApp හරහා වන්න පුළුවන් මට. හරි. අපි යමු මේකට. ටෙස්ට් එකට යමු. right? ඉස්සෙල්ලාම තියෙනවා ළමයි මේවාට මේක හම්බෙලා ඇත්නම් ඉස්සෙල්ලාම තියෙනවා ඔයාගේ විස්තර පුරවන්න නම WhatsApp නම්බරේ අනිවාර්යෙන් දාන්න ඕනේ. WhatsApp නම්බරේ මං කලින් Google ෆෝම් එකේ WhatsApp නම්බරේ දාලා තිබ්බේ නෑ. මම ඒක අප්ඩේට් කරලා WhatsApp නම්බරේ ඔයාලට එන්ටර් කරන්න පුළුවන් විදිහට හදන්නම්. ඩේට් එක තියෙනවා. ඩේට් එක නම් ලොකු වැදගත්කමක් නැහැ. නමයි WhatsApp නම්බරේ අනිවාර්යෙන්ම ඔයා දාන්න ඕනේ. නමයි WhatsApp නම්බරේ අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ තියෙන පොඩි නීති ටිකක් කරන්න. මෙන්න මේක තමයි නීති ටික. මේකේ 1 2 3 4 5 කියලා ටික් 5ක් තියෙනවා දාන්න. මේ පහේ තියෙනවා දැන් ඔයාලට මේක පෙන්නලා තියෙනවා නම් පිළිතුරු පරිමාණය කියලා තියෙනවා. එක කියන්නේ ගොඩක් එකඟ නැහැ. ඒ කියන්නේ ඔයා කැමතිම නැහැ, එකගම නැහැ කියන එක. දෙක කියන්නේ එකඟ නැහැ. කියන්නේ ගොඩාක් එකඟ නැහැ නෙමෙයි. කියන්නේ අපි දන්නවා කැමතිම නැහැ කියන එකයි කැමති නැහැ කියන එකයි දෙකක්. හරි? කැමතිම නැහැ කියන එකයි කැමති නැහැ කියන එකයි දෙකක්. ඊට පස්සේ 3 මධ්‍යස්ථයි නියුට්‍රල් උදාසීනයි. 4 එකඟයි. ඒ කියන්නේ කැමති. 5 ගොඩක් කැමති. හරි? 4 කැමති 5 ගොඩක් කැමති. කියන්නේ ඇමති හොඳයි මන්ත්‍රී හොඳයි ඇමති හොඳයි කියලා. අන්න ඒ වගේ එකක් තමයි. කියන්නේ එකඟයි ගොඩක් එකඟයි. ඒ වගේ තමයි. හරි? right. අන්න එහෙම ඔයාට variation 5කට මේකේ ටික්ස් දාන්න පුළුවන්. variation 5කට. right. අපි බලමු මේකේ තියෙන ප්‍රශ්න ටික එකින් එක බලමු. හරි? මේක ටිකක් දිග් ගැස්සෙන්න පුළුවන්. දිග් ගැස්සුනොත් මම මේක කොටස් දෙකකට කඩලා දාන්නම්. හරි? දිග් ගැස්සුනොත් කොටස් දෙකකට කඩලා දාන්නම්. මොකද බෝරින් වෙන හින්දා. හරි? කොටස් විදියට කඩලා දාමු. right. එහෙනම් අපි බලමු පළවෙනි එක. මම අලුත් කණ්ඩායමකට ගියත් ඉක්මනින් කතා පටන් ගන්නවා. ඒ කියන්නේ ළමයි ඔයා ටග් ගාලා සෙට් එකකට ගියාට පස්සේ ඔයා ටග් ගාලා මේ සෙට් එකේ කතා කරන්න පටන් ගන්න. සෙට් එකට ටග් ගාලා ඇඩැප් වෙනවා.
අපි කියන්නේ ඉක්මනට යාළුවෝ හදා ගන්නවා කියලා. අන්න ඒ වගේ එකක්. ඔයා එකඟ නම් මොකද්ද වේරියේෂන් කියලා ඔයා දාන්න. මේක මෙහෙමයි. හැම ළමෙක්ටම එකම එක ඉන්නේ නැහැ. මේකේ හරි වැරදි කියලා දෙයක් නැහැ. මේක ඔයාට එකගව ඔයා හරියට හිතලා හැබැයි මේක අවංකව පුරවන්න ඕනේ. බොරු දාලා තේරුමක් නැහැ ළමයි. එතකොට එන්නේ බොරු රිසල්ට්. ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා මම දන්නා. කියන්නේ එහෙම කරන්න ඕනේ නැහැ කියන එක මම දන්නවා. ඒ කියන්නේ බොරු රිසල්ට් එකක් දාලා තේරුමක් නැහැ නැත්තරම් මේක. එතකොට ඔයා මේක අවංකව එකඟව මේක කරන්න ඕනේ. හරිද? නැත්තම් මේ එන රිසල්ට් එක බොරු. මේක මොකද මේ එන්නේ විද්‍යාත්මක ක්‍රමයකට මේක එන්නේ. හරි? රයිට්. ඊට පස්සේ තියෙනවා මේ ක්ලාස් ඩිස්කෂන් වල මම අදහස් කියන්න කැමති. කියන්නේ පන්තියේ කරන සාකච්ඡාවල අදහස් කියන්න කැමති කෙනෙක්ද? නැත්තම් ඔයා නිහඬව ඉන්න කෙනෙක්ද? මම ඒකේ අනිත් පැත්තත් රෝල් එකක් කියන්න. නැත්තම් නිහඬව ඉන්න කෙනෙක්. එතකොට මෙතන තියෙන්නේ ක්ලාස් ඩිස්කෂන් වල මම අදහස් කියන්න කැමති කෙනෙක්. අන්න ඒ වගේ එකක්. අපි මේක චුට්ටක් ඉක්මනට කරමු නැත්තම් ගොඩක් වෙලා යනවා. ගොඩක් වෙලා ගියොත් මේක බෝරින්. රයිට්. මට තනියම ඉන්න වෙලාවෙන් එනර්ජි එක ලැබෙනවා. කියන්නේ ඔයා තනියෙන් ඉදි එනර්ජි එක ලැබෙනවා කියන්නේ ඔයාට තනියෙන් ඉදි තමයි දෙයක් කරන්න පුළුවන්. ඔයා තනියෙන් ඉන්න තමයි කැමති. අන්න ඒ වගේ එකක්. හරි? ඊළඟට group work වල මම naturally active වෙනවා. කියන්නේ ඔයා කණ්ඩායම් වැඩවල naturally ඔයා කණ්ඩායම leader වෙලා එහෙම ආසයි වැඩ කරන්න කණ්ඩායමක් එක්ක වැඩ ගන්න ආසයි. අන්න ඒ මේ. ඉතින් වැඩකට කලින් තනියම හිතලා ගන්න එක මට වඩා සෝපාසුයි. කියන්නේ වැඩකට කලින් තනියම හිතලා ගන්න. කියන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරද්දි තනියම කරන එක. සාමාන්‍යයෙන් අපි කියනවා මේ එයා ඉන්ඩිවිජුවල් කෙනෙක්. කියන්නේ තනියම තමයි සාමාන්‍යයෙන් ගේමක් ගහන්නේ. කට්ටියත් එක්ක එකතු වෙලා නෙමෙයි. අන්න ඒ වගේ එකක්. හරි. ඊපස්සේ බ්‍රේක් එකේ මම යාළුවන් එක්ක කතා කරමින් ඉන්න කැමති. කියන්නේ බ්‍රේක් එකක් දුන්නොත් ඔයාලට විවේකයක් දුන්නොත් පන්තියක වේවා කොහේ හරි මොකක් හරි විවේක කාලයක් ආවොත් ඔයා යාළුවොත් එක්ක එකතු වෙලා ඉන්න වැඩියෙන් කැමති. අන්න ඒව කෙනෙක්. අන්න එහෙම කෙනෙක්. ඊට පස්සේ ඊළඟ එක මට අවධානය මගේ පැත්තට එනකොට අසහනය දැනෙනවා. අසහනය දැනෙනවා කියන්නේ මේකේ අමාරුවක් දැනෙනවා. කියන්නේ අවධානය ඔයාගේ මගේ පැත්තට අවධානය හැමෝම මේව වෙද්දි ඔයාට නිකන් අපහසුයි. අපහසු ෆීලින් එකක් එනවා. අන්න ඒ වගේ එකක්. අලුත් අය අඳුනා ගැනීම මට එනර්ජි දෙයි. එනර්ජි දෙනවා කියන්නේ ඔය අලුත් අය අඳුර ගන්න කැමතියි කියන එක. මේකේ ළමයි මතක තියාගන්න මේකේ අර එකම වගේ ප්‍රශ්න අහනවා. මොකද ඔයා බොරුද කියන්නේ කියලා බලන්න ඕනේ. එකම වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. එතකොට ඔයා හරියට අවංකව මේකේ උත්තර දෙන්න අවංකව උත්තර දුන්නොත් තමයි ඔයාට මේ අවංකව ලකුණු මේ ටික හම්බෙන්නේ. හරි? රයිට්. ඊට පස්සේ මම අදහස් කටින් කියනවට වඩා ලියලා කියන එක පහසුයි. කියන්නේ ඔයා අදහස් ප්‍රකාශ කරනවට වඩා ලියන එක තමයි ඔයාට පහසු. අන්න එහෙම කෙනෙක්ද? රයිට්. ඊළඟට ඇක්ටිවිටි එකක් තිබ්බොත් වොලන්ටියර් වෙන්න මට ගැටලුවක් නෑ. ළමයි වොලන්ටියර් කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ කැමතිද? දෙයකට. මොකක් හරි ඇක්ටිවිටි එකක් තිබ්බොත් ක්‍රියාකාරකමක් තිබ්බොත් එහෙම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ කැමති කෙනෙක්ද? ඊළඟට මම කතා කරනවට වඩා අහගෙන ඉන්න කැමතියි. කතා කරනවට වඩා අහන් ඉන්න කැමති කෙනෙක්ද? ඉවෙන්ට් එකේ සෙන්ටර් එකේ ඉන්න එක මට රසයි. ඒ කියන්නේ ඉවෙන්ට් එකක මැද පොයින්ට්. ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් ගත්තාම මොකක් හරි උත්සවයක් ගත්තට පස්සේ ඒකේ ප්‍රධානීය වෙන්න ඔයා කැමතිද? මැද ඒ කියන්නේ ප්‍රධානීය වෙලා ක්‍රියා කරන්න කැමතිද? අන්න එහෙම එකක් තමයි එකෙන් අහන්නේ. ඊළඟට තියෙනවා ගොඩක් අය එක දිගට ඉද්දි මෙන්ටලි ටයර්ඩ් වෙනවා. ඒ කියන්නේ ගොඩක් අය කියන්නේ අපි කට්ටිය ක්‍රවුඩ් එකක් එක්ක ඉන්නකොට කණ්ඩායමක් එක්ක ඉන්නකොට ගොඩක් කට්ටිය ඉන්නකොට මෙන්ටලි ඔයාට ටයර්ඩ් වෙනවා. සමහර අයට එහෙම එකක් තියෙනවා. ඔයා එහෙම කෙනෙක් නම් ඒක දාන්න. එහෙම නෙමෙයි නම් එහෙම දාන්න එපා. ඒ කියන්නේ කැමති නෑ කියලා දාන්න. තේරෙනවනේ? අන්න ඒ වගේ. එතකොට මේ මැසේජ් කරනවට වඩා ෆේස් ටු ෆේස් හෝ කෝල් එකකින් කතා කරන එක මට කැමතියි. කියන්නේ මැසේජ් කරනවට වඩා ෆේස් ටු ෆේස් කතා කරන එක ඔයා කැමතියි. ෆේස් ටු ෆේස් තමයි කතා කරන්නේ මැසේජ් කරනවට වඩා. සමහර කට්ටිය මැසේජ් කරන්න කැමතියි. අන්න ඒ වගේ. ඊපස්සේ මම බොහෝ විට හිතලා පස්සේ තමයි ෂෙයා කරන්නේ. ගොඩක් හිතලා පස්සේ තමයි ෂෙයා කරන්නේ. පස්සේ තමයි මේව කරන්නේ. ගොඩක් හිතනවා. හිතලා තමයි පස්සේ තමයි ෂෙයා කරනවා නම් කරන්න දෙයක්. ඊළඟට ස්ට්‍රේන්ජර්ස් එක්ක අයිස් බ්‍රේක් කරන එක මට අමාරු නෑ. ළමයි මේ අයිස් බ්‍රේක් කියන්නේ මෙහෙමයි. ස්ට්‍රේන්ජර්ස්ලා කියන්නේ අමුතු. ඒ කියන්නේ ඔයා දන්නේ නැති පුද්ගලයෝ. අන්න ඒගොල්ලොත් එක්ක ඔයා ටක් ගාලා එකතු වෙනවා. මේ අයිස් බ්‍රේක් කියලා කියන්නේ මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් දන්නේ නැති එකෙක් එක්ක සෙට් වුණාට පස්සේ එකපාරට ඉස්සෙල්ලාම කතා කරන්නේ ඔයාද කියලා අහන්නේ. කියන්නේ කන්වර්සේෂන් එක සංවාදේ පටන් ගන්නේ ඔයාද? අන්න ඒකක් තමයි මේකෙන් අහන්නේ. කියන්නේ ඉස්සෙල්ලාම කතා කරනවා එයාවල්
එයාලත් කතාවට ගන්න ඔයාද. අන්න ඒ වගේ එකක් තමයි මේකෙන් කියන්නේ. ඊපස්සේ අලුත් පරිසරයක මම මුලින් ඔබ්සර්ව් කරනවා ඉක්මනින් මික්ස් වෙන්නේ නැහැ. කියන්නේ ඉස්සෙල්ලාම අලුත් පරිසරයකට ගියාට පස්සේ ඔයා ඉස්සෙල්ලාම නිරීක්ෂණය කරනවා කට්ටිය. නිරීක්ෂණය කරලා පස්සේ තමයි එකතු වෙන්නේ. හරි පස්සේ තමයි එකතු වෙන්නේ. ඊළඟට ටීම් එක මෝටිවේට් කරන්න මට කැමැත්තක් තියෙනවා. කියන්නේ ඔයා ඉන්න ටීම් එක මෝටිවේට් කරන්න වාට කැමැත්තක් තියෙනවා කියලා කියන්නේ. එහෙම. ඊට නිහඬ කුඩා සර්කල් එකක් මට වැඩියෙන් කම්ෆර්ටබල්. ඒ කියන්නේ චූටි පොඩි වටේ ඉන්න චූටි යාළුවෝ ප්‍රමාණයක් පොඩි ඉන්න පොඩි ප්‍රමාණයක් වාට කම්ෆර්ටබල් ලොකු සෙට් එකක් ඉන්නවට වඩා. ඊළඟට හොඳ ක්ලාස් එකකට ඩිස්කෂන් සහ ඉන්ටරැක්ෂන් අනිවාර්යයි කියලා මම හිතනවා. කියන්නේ හොඳ තත්ත්වයකට සංවාද කියන්නේ ඩිස්කෂන් කියන්නේ සාකච්ඡා සහ අන්තර්ක්‍රියාව අනිවාර්යයි කියලා වා හිතන. කියන්නේ කතා කරන එක සහ තීරණ ගන්න එක මේ සාකච්ඡා කරන එක හොඳ තත්ත්වයකට හොඳ ක්ලාස් එකකට ඔයාට හිතනවා අනිවාර්යයි කියලා. අන්න ඒ වගේ එකක්. අන්න ඔයා එහෙම හිතන කෙනෙක්ද? රයිට්. එතකොට ඔයා මේක දැන් ටික් කරගෙන යන්න. එහෙම ගිහිල්ලා ඇති. ඔයාට මාත් එක්කම මේක පුරවන එක තමයි හොඳම වැඩේ. මේක මාත් එක්කම පුරවන්න ගන්න. හරි? ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. ළමයි සමහර ප්‍රශ්නවල තියෙනවා සමහර ප්‍රශ්න දැන් මේ ප්‍රශ්න 20 ගන්නකො මේ ප්‍රශ්න 20ට සමහර ප්‍රශ්නවල තියෙනවා ඒ ප්‍රශ්නෙට ඉස්සරහින් R කියලා අකුරක්. ඉංග්‍රීසියෙන් R කියලා අකුරක් තියෙනවා. කැපිටල් R අකුරක් තියෙනවා. ඔයාට ඒක බලන්න. ඔයාට ඒක තියෙනවද කියලා බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ R අකුරක් තියෙනවා. පස්වෙනි එකේ තියෙනවා R අකුරක්. හත්වෙනි එකේ R අකුරක් තියෙනවා. 9 තියෙනවා. 11 තියෙනවා. 13 තියෙනවා. 15 තියෙනවා. 17 තියෙනවා. 19 තියෙනවා. මේකේ R අකුරු කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික පොඩ්ඩක් රවුම් කරගන්න. R අකුරු තියෙන ප්‍රශ්න රවුම් කරගන්න. ඉස්සරහින් R අකුරු තියෙන ප්‍රශ්න රවුම් කරගන්න. රවුම් කරගෙන ඔයා දාලා තියෙනවනේ ඒකට අදාළ ලකුණක්. ඔයා දාලා තියෙනවනේ ඒකට අදාළ ලකුණක්. පිළිතුර කියන එක දාලා තියෙනවනේ. දැන් හිතන්න උදාහරණයක් විදිහට උදාහරණ මෙහෙම. මට තනියම ඉන්න වෙලාවෙන් එනර්ජි එක ලැබෙනවා. මං කියනවා මං එකඟයි. 4. මං 4 දාලා තියෙන්නේ. ටික් කරලා තියෙන්නේ 4. එකඟයි. වඩාත් එකඟ නැහැ එකඟයි. එනර්ජි එකක් මට හම්බෙනව නැත්තේ නෑ. එකඟයි. 4 දාලා තියෙන්නේ. අන්න ඒ 4 කියන එක ළමයි දාන්න ඕනේ ඔය R අකුරු මේ කියන්නේ R අකුරු තියෙන ප්‍රශ්නවල විතරයි ඈ. අනිත් ප්‍රශ්න නෝමල්. අනිත් ප්‍රශ්නවල ලකුණු ඒ විදිහටම තමයි. R අකුරු වල තියෙන ප්‍රශ්න ළමයි මේ ඒ වගේ ලකුණු එන්නේ ඒ ඔයා දාපු ලකුණු තියෙනවනේ. දැන් හිතන්න මම 4 දැම්මේ කියලා. ඒ 4 පුතේ අර අඩු කරන්න ඕනේ 6ක්. ඒ කියන්නේ 6න් 4ක් අඩු කරන්න ඕනේ. කියන්නේ ඔයා ගන්නවා 6 කියන සංඛ්‍යාව. 6 කියන සංඛ්‍යාවෙන් ඔයා ගහපු සංඛ්‍යාව අඩු කරනවා. මම දැන් ගැහුවේ මෙතන 4නේ. 4ක් අඩු කරනවා. 4ක් අඩු කරලා දාන්න කීයද කියලා. එතකොට 6න් 4ක් අඩු කරාම 2යි. හරි? 6න් 4ක් අඩු කරාම 2යි. දැන් ඔයා දැන් කෙනෙක් ගහලා තිනවනේ ඒකට 5. 5 ගහලා තිනවනම් 6න් 5ක් අඩු කරනවා. එතකොට ලකුණු කීයද? 1යි. කෙනෙක් ගහලා තිබ්බොත් 3 6න් 3ක් අඩු කරලා 3යි. ඊට පස්සේ කෙනෙක් ගහලා තිබ්බනම් ඒකට 2 6න් 2ක් අඩු කරා 4යි. අන්න ඒ වගේ සම්පූර්ණ සංඛ්‍යාව 6න් ඔයා ගහලා තියෙන ලකුණ අඩු කරන්න. හරිද? 6න් ගහලා තියෙන ලකුණ අඩු කරන්න. හරිද? අන්න එහෙම ඒ R අකුරු වල තියෙන ප්‍රශ්න වල විතරයි මේක කරන්නේ. හරි? මේක පොඩි ගණිත ක්‍රමයක්. මේ R අකුරු වල තියෙන ප්‍රශ්න වල විතරයි කරන්නේ. හරි? මේක හරි ඉන්ටරෙස්ටිං. කියන්නේ හරියට ආවොත් මේ කියන්නේ මේක ඔයා හරියට ලකුණු කරලා හරියට මෙහෙම කරොත් මේක ඔයාට හිතා ගන්න බැරි මම මේ දේවල් කියන්නේ කොහොමද කියලා. හරි? රයිට්. දාගෙන යන්න. එහෙම මේ ප්‍රශ්න 20ෙම එහෙම ඒ කියන්නේ ප්‍රශ්න 20 තියෙන R අකුරු වල තියෙන ලකුණු ටික දාගෙන යන්න. දාගෙන ගිහිල්ලා ඒ R අකුරෙන් දාලා තියෙන අලුත් ලකුණුයි අර අනිත් ප්‍රශ්න වල තියෙන ලකුණුයි ඔක්කොම එකට එකතු කරන්න. දැන් අර මේව එකතු කරන්නේ නැහැ. මතක තියාගන්න R ප්‍රශ්නවල අලුත් ලකුණක් සෙට් වුණානේ. අර පරණ ලකුණ ගන්න බෑ එතකොට. දැන් ඔයා ගහලා තියෙනවා නම් R එකට 4 ගන්නෙ නෑ. 6න් 4ක් අඩු කරලා 2 තමයි ගන්න. ඒක හොඳට මතක තියාගන්න. 6න් 4ක් අඩු කරලා 2 තමයි ගන්න. හරි? එතකොට අන්න ඒව තමයි ඒ ප්‍රශ්නේ ලකුණ. දැන් 3 එතකොට ලකුණ ඇත්තම ලකුණ වෙන්නේ 2. දැන් 4 ගැහුව කෙනෙක් ඇත්තම ලකුණ වෙන්නේ යාගේ 2. අන්න ඒ වගේ. හරි. ඒ වගේ ඒවා දාන්න.
ඒවා ටික දාලා කලින් R නැති ප්‍රශ්න ටිකෙත් ලකුණු ටික තියෙනවනේ. ඒවා normal. ඒවා 6ක් අඩු කරන්නේ අර R දාලා නැති ප්‍රශ්න වල 6ක් අඩු කරන්නේ ඔක්කොම එකට එකතු කරන්න. ඊට පස්සේ දැන් මේවා එකට එකතු කරන්න. එකතු කරලා ලකුණු දාන්න කීයද කියලා. හරි. ලකුණු දාන්න කීයද කියලා. කීයද කියලා දාන්න විතරයි ඕනේ. හරි. කීයද කියලා ලකුණු දාන්න විතරයි ඕනේ. right. එතන පල්ලෙහැම දාගන්න කීයද ලකුණු කියලා. හරි. ඒක අප්ඩේට් කරගන්න ළමයි මතක තියාගන්න. දැන් මම ආයෙ පාරක් චුට්ටක් කියනවා. අර R ප්‍රශ්නවල ලකුණු දානකොට ඔයා මාක් කරපු ලකුණ 6න් අඩු කරන්න ඕනේ. 6න් අඩු කරලා ඒක දාන්න ඕනේ එතෙන්ට. හරි. ඒ ලකුණ තමයි ඒ R ප්‍රශ්නවල ලකුණ වෙන්නේ 6න් අඩු කරලා ගන්න ලකුණ. හරි. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ ඒ ලකුණු තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ R ප්‍රශ්න වල තියෙන ඒ ලකුණුයි අර කලින් මාක් කරපු ලකුණුයි තමයි එකතු කරන්නේ. කලින් මාක් කරපු කියන්නේ මේ කලින් ප්‍රශ්න වල තියෙන ලකුණු. right. එහෙනම් ඒක හරි. මොකද දැන් 4 වගේ ලකුණක් ගන්න. ඒ කියන්නේ දැන් මම 3ට 4 කියන එක ලකුණු කරා නම් 4 ගන්නේ නැතුව 6න් 4ක් අඩු කරලා 2 තමයි ගන්නේ තුන්වෙනි එකට ලකුණ. එතකොට දෙවෙනි එක R එන්නේ නැහනේ. මම හිතන්නේ දෙවෙනි එකට මම 5 ගැව්වේ කියලා. එතකොට 5යි 2යි තමයි. එතකොට 2යි 3 එකතු කරනකොට 2 ලකුණයි 3 ලකුණ එකතු කරනකොට දෙවෙනි ප්‍රශ්නේ ලකුණ 5යි තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු 2යි. එතකොට එකතු කරන්නේ 5යි 2යි 7යි කියලා. අන්න ඒ විදිහට තමයි ඔයාලට මේක තේරෙනවා ඇති. මාළුකුවට කියලා දෙන්න ඕනේ නැහැ. තේරෙනවා ඇති. එකතු කරලා දාන්න. හරිද? right. මේක කරන්න ඕනේ මේ කොලේ තියෙන කට්ටිය විතරයි. ෆෝම් එක තියෙන කට්ටිය මේව කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ටික් එක දාගෙන යන්න විතරයි තියෙන්නේ. හරි. ඒගොල්ලන්ට හරි ලේසි. මේ ඔයාට මේක නිකන් කරන්න අමාරුයි වගේ නම් ෆෝන් එකේ කෙලින්ම Google ෆෝම් එකෙන් පුරවගෙන යන්න හරි ලේසි. ඒකේ හරි ලේසි. right. අපි යන් දෙවෙනි කැටගරි එකට. බලන්න 21. ෆැක්ට්ස් වලට වඩා අන්ඩර්ලේයින් අයිඩියා එක මට වැදගත්. ඒ කියන්නේ ෆැක්ට්ස් කියන්නේ කරුණු වලට වඩා ඔයාට යටි අදහස වැදගත් වෙනවද? දෙයක යටි අදහස වැදගත් වෙනවද? ඔයා එහෙම කෙනෙක් නම් නැත්නම් ඔයාට සාමාන්‍යයෙන් කරුණක් කිව්වට පස්සේ ඒ කරුණ විතරයි වැදගත් වෙන්නේ, යටි අදහස වැදගත් වෙන්නේ නැහැ. අන්න එහෙම අයත් ඉන්නවා. හරි. මේකේ තියෙන එහෙම මට වැදගත් කියන එක. එක ගණන් දාන්න. කොච්චර එකකද කියලා දාන්න. එකකද එකක නැද්ද? කොච්චර වේරියේෂන් එක දාන්න. ඊට පස්සේ ප්‍රූෆ් තියෙන දේවල් මත වැඩ කරන එක මට වඩා වැදගත්. කියන්නේ දෙයක් ප්‍රූෆ් තියෙනවා. ඒකට කියන්නේ දෙයක් ඔප්පු කරලා තියෙන එක තියෙන දේවල් මත වැඩ කරන එක ඔයාට වඩා වැදගත්. ඔප්පු කරලා තියෙන දේවල් තමයි ඔයා විශ්වාස කරන්නේ, අනිත් ඒවා විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ දෙයක් තමයි කියන්නේ. ෆියුචර් පොසිබිලිටීස් ගැන මම ගොඩක් හිතනවා. අනාගත වෙන්න පුළුවන් දේවල් ගැන නැත්තම් සමහර කට්ටිය ඉන්නවා එහෙම නැහැ. වර්තමානයේ ගැන විතරයි හිතන්නේ. අන්න ඒ වගේ. ඒතකොට මෙතන කියන්නේ ෆියුචර් පොසිබිලිටීස්. කියන්නේ අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන ඔයාට හරි අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන ලංකාවට හරි වයින් පරිසරයට හරි වෙන්න පුළුවන් දේවල් ගැන හිතන කෙනෙක්ද? දාන්න ලකුණු. ඊට කන්සෙප්ට් එක තේරුණොත් ඩීටේල්ස් පස්සේ ඇවිත් ගනී කියලා මම හිතනවා. ඒ කියන්නේ කන්සෙප්ට් එක තේරුණොත් ඩීටේල්ස් කියන්නේ මෙතන කියන්නේ මේකයි. කන්සෙප්ට් එක තමයි වැදගත්. ඒ කියන්නේ අන්තර්ගතය තමයි කියන්නේ වෙන විදිහ තමයි මෙකනිසම් එක මාර වැදගත්. ඔයා ඒක දැනගන්න හරි කැමති කෙනෙක්. අන්න ඒ වගේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රැක්ටිකල් එක්සැම්පල් නැත්තම් මට ලෙසන් එක අල්ලගන්න අමාරුයි. කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රැක්ටිකල් එක්සැම්පල් නැත්තම් ඔයාට සාමාන්‍යයෙන් පාඩමක් ඉගෙන ගන්න අමාරුයි. ප්‍රැක්ටිකල් එක්සැම්පල් තියෙනවා. අන්න ඒ වගේ. හරි. ඊළඟට පැටර්න්ස්, සිම්බල්, හිඩන් මීනින් වගේ දේවල් මට ඉක්මනින් පේනවා. කියන්නේ දෙයක පැටර්න් එක දෙයක් වෙද්දී වෙන පැටර්න් එක, සිම්බල් තියෙන සංකේත, දෙයක සංකේත සහ හිඩන් මීනින් අර යටි අදහස ටක් ගාලා වාට තේරෙනවා. වාට තේරෙනවා මේ වගේ අර එකම වගේ ප්‍රශ්න ටිකක් තියෙන වේරියේෂන් වෙන්නේ. හරි. ඒකට දෙන්න උත්තර right. හරි උත්තර දෙන්න. හරි. right. ඊටසේ present facts වලට වඩා future possibilities මට exciting. ඒ කියන්නේ මේ වර්තමානයේ තියෙන කරුණු වලට වඩා අනාගතයේ තියෙන වෙන්න පුළුවන් දේවල් තමයි ඔයාට ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ ඔයා ඒවට තමයි විශේෂ අවධානයක් දක්වන්නේ. මේක. කොහොමද වඩා ඇයි කියන ප්‍රශ්නේ මට වැදගත්. කොහොමද නෙමෙයි. වට ඇයි කියන ප්‍රශ්නේ තමයි හැම වෙලෙම වැදගත් වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ ඇයි? ඒක වෙන්නේ ඇයි? කොහොමද නෙමෙයි ඇයි කියන එක. ඊළඟට
පැහැදිලි ප්‍රූෆ් නැත්තම් අයිඩියා එක ඇක්සෙප්ට් කරන්න මට අමාරුයි. ඒ කියන්නේ දෙක පැහැදිලි දේවල් නැත. ඒ කියන්නේ පැහැදිලි ඔප්පු කරන්න දේවල් නැත්තම් ළමයි මේ ඔයාට අයිඩියා එක ඇක්සෙප්ට් කරන්න අමාරුයි කියලා කියන්නේ. අන්න ඒ වගේ. see ඊළඟට නව අයිඩියා එකක් හොයන එක රුටීන් ක්‍රමයක් ෆලෝ කරනවට වඩා රසයි. රසයි කියන්නේ කැමතියි කියන එක මෙතන. හරි. කියන්නේ අලුත් අදහසක් හොයන එක එකම එක රුටීන් ක්‍රමයක් කියන්නේ ළමයි එකම ක්‍රමයක් දැන් කියන්නේ සාමාන්‍යයෙන් ඔයා නැගිටලා කියන්නේ රුටීන් එක කියන්නේ ඩේලි රුටීන් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ එකම දේ නැවත නැවත කරන එක ක්‍රමයක් ෆලෝ කරනවට වඩා අර ඒ කියන්නේ මෙතන කියන්නේ මේ අලුත් දේවල් වලට කැමති කියන්නේ අලුත් අදහස් ගන්න කැමති. හැබැයි සාමාන්‍ය ළමයි එහෙම අදහස් ගන්න කට්ටිය සාමාන්‍යයෙන් එකම දෙයක් නැවත නැවත කිරීමේ සම්භාවිතය ගොඩක් අඩුයි. කියන්නේ මේ ලෝකේ හැටි එහෙම තමයි. හරි. ඒ දෙකම දීලා නැහැ දෙවියෝ. එකයි දීලා තියෙන සාමාන්‍යයෙන් එහෙම අනිත් එක හදා ගන්නවා නම් එයාට ලොකු දුරක් යන්න පුළුවන්. අපි ඒක තමයි මේ කියන්නේ මේ ජර්නි එකේදී ඒක තමයි මේක කරන්නේ. කියන්නේ ඔයාට නැති පැත්ත මං ගොඩ ගන්න තමයි මම උත්සාහ කරන්නේ. හරි. අපි යන් ඊළඟ එකට. ඊළඟ එක තියෙනවා මේ ලෙසන් එකක් ඉගෙන ගන්නකොට එක්සැක්ට් ඩීටේල්ස් මට මුලින් ඕනේ. කියන්නේ નિયમિત විස්තරය. කියන්නේ ලෙසන් එකක් ඉගෙන ගද්දි નિયમિત විස්තරය නැත්නම් කියන්නේ තියරි එක කියන්නේ අපි. තියරි එක ඕනේ වාට. නැත්තම් නිකන් චුට්ට දාලා ගොඩ දාන්න බෑ. කියන්නේ ප්‍රශ්නයක් කරලා වගේ ලෙසන් එකක් ගොඩ දාන්න බෑ. ඔයාට සම්පූර්ණ තියරි එකම ඕනේ. අන්න ඒ වගේ කෙනෙක්ද ඔයා. ඊට මම බොහෝ විට බිග් පික්චර් එකෙන් දේවල් බලනවා. ඒ කියන්නේ ඔයා ලොකු චිත්‍රය තමයි ඔයා බලන්නේ. කියන්නේ සම්පූර්ණ බිග් පික්චර් එක බලනවා. ඔයා බිග් පික්චර් එක බලන කෙනෙක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ බිග් පික්චර් එක බලන කෙනෙක්, right? ඊළඟට දැනට තියෙන ප්‍රැක්ටිකල් සොලියුෂන් එක ෆියුචර් තියරි එකට වඩා මට වැදගත්. ඒ කියන්නේ දැන් තියෙන ප්‍රශ්නයකට තියෙන ප්‍රැක්ටිකල් සොලියුෂන් එක ෆියුචර් අනාගතයේ තියෙන තියරි එකකට වඩා වැදගත්. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ මේකට වර්තමානයේ අනාගතයට වඩා වැදගත් කෙනෙක්ද ඔයා. වර්තමානයේ තමයි ඔයා හොඳට කියන්නේ වර්තමානයේ තමයි හිතන්නේ මේ දේවල් කරන්න ඕනි කියන එක. නැතුව මේ අනාගතේ ගැන හිතන්නේ වැඩිය අනාගතේ මොකක් වුණත් වර්තමානයේ හරියට ඉන්න ඕනි කියන එක තමයි අයිඩියා ගන්න ඒ වගේ කියන. ඊපස්සේ කැමති ටොපික් එකක් අල්ලගත්තොත් ඉමේජිනේෂන් එකක් තවත් අයිඩියා ලින්ක්ස් කරනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි ටොපික් එකේ මාතෘකාවක් ගත්තොත් එහෙම ඒක හිතින් මවා ගන්නවා. ඒ වගේම තමයි අයිඩියාස් ඔයාට ගලාගෙන එනවා. අන්න ඒ වගේ අයිඩියාස් ලින්ක් කරනවා. මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්න ඕනි කියලා අයිඩියාස් ලින්ක් කරනවා. අන්න එහෙම කෙනෙක්ද? සමහර කට්ටිය සෑහෙන අපි කියන්නේ ඉමේජස් කියන්නේ මනෝපාරවල් ගන්නවා කියලා. අන්න ඒ වගේ. හරි. අන්න එහෙම කෙනෙක්ද? සාමාන්‍යයෙන් කරනවා නේද ළමයි? ගොඩක් කොල්ලෝ තමයි කරන්නේ ඔවා. හරි. ඊළඟට මේ ඊටාම එක්සැක්ට් ඉන්ස්ට්‍රක්ෂන් නැත්තම් මට අංශුව දැනෙනවා. කියන්නේ එක්සැක්ට් කියන්නේ නිශ්චිත උපදේශ මාලාවක්. සමහර කට්ටිය ඉන්නෝ තියරි එකට වැඩ කරන කට්ටිය. කියන්නේ එහෙම ඉන්නවා ළමයි ඈ. කියන්නේ ඔයා එහෙම නොවෙන්න පුළුවන්. මේවට කියන්නේ ඇත්තටම මේ ඔයා මෙහෙමයි කියලා අනිත් කෙනා අරහෙමයි කියලා ඒ කියන්නේ අනිත් කෙනා එහෙම වෙන්න ඕනේ නැහැ. ඕක ඔය විවිධත්වය කියන එක පිළිගන්න ඕනේ. මං මෙහෙම කෙනෙක් කියලා අනිත් එයත් එහෙම හිතන්න ඕනේ කියන එක සම්පූර්ණ වැරදි ළමයි ඈ. ඕක ඔයා ඔලුවට දාගන්න ඕනේ පොඩි කාලේ ඉඳන්. එතකොට ළමයි ඇත්තටම ගැටුම් අඩුයි. මේ ඇත්තටම අපේ රටේ එතකොට ගැටුම් ඇත්තටම අඩුයි. කියන්නේ විවිධත්වය කියන එක ඇක්සෙප්ට් කරන්න ඕනේ. මං වගේ නෙමෙයි වෙන කට්ටිය වෙනස්. ඒගොල්ලෝ හිතන පතන විදිය වෙනස්. මේ වගේ ඇක්සෙප්ට් කරන්න ඕනේ. හරි. මේකේ කියන්නේ මේ අර નિયમિત අපි හිටියේ 35 ඉරිනේ නිශ්චිත උපදේශ මාලාවක් නැත්නම් ඔයාලට අංශු එකක් තේරෙනවා. කියන්නේ નિયમિત උපදේශ මාලාවක් නැත්නම් ඔයාලට හරි අංශු තියරි එක දන්නේ නැත්නම් ඔයාලට හරි අමාරුයි මේවා කරගන්න. ඒ වගේ. වචනවල පිටිපස්සේ ඉන්ටෙන්ෂන් එක හොයන්න මම කැමතියි. ඉන්ටෙන්ෂන් එක කියන්නේ පුතා මේ අභිප්‍රාය වගේ අර්ථය වගේ එකක්. හරි අර්ථය වගේ වචනවල පිටිපස්සේ තියෙන අර්ථය වගේ දැනගන්න හරි ආසයි. ආස කෙනෙක්ද? ඊපස්සේ ඊළඟ එක ඔබ්සර්වේෂන් සහ එක්ස්පීරියන්ස් මත හිතන එක ගස් කරන එකට වඩා හොඳයි. කියන්නේ ඔබ්සර්වේෂන් නිරීක්ෂණයන් සහ අත්දැකීම් මත හිතන එක ගස් කරනවට වඩා කියන්නේ දෙයක් නිකන් ගැස් කරනවා කියන්නේ දන්නවනේ ගැස් කරනවා මට එන්නේ නැහැ සිංහල වචනේ අන්න ඒවට වඩා කරනවට වඩා හොඳයි.
ඊට පස්සේ එක දෙයකින් තවත් කනෙක්ෂන් ගොඩක් මට හිතෙන්නේ ඉක්මන. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් සිද්ධියක් වුණාට පස්සේ එක දෙයකින් කනෙක්ෂන් ගොඩක් තියෙනවා කියලා වාට නිකන් තේරෙනවා. අන්න ඒ වගේ එකක්. හරි අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ රියල් වර්ල්ඩ් යූස් එකක් නැත්තම් ටොපික් එක යූස්ලස් වගේ දැනෙන. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් පාවිච්චි කරන්න බැයි නම් මොකක් හරි ඔයා ඉගෙනගත්ත දෙයක් වැඩක් නැහැ කියලා හිතෙනවද ඔයාට? අන්න ඒ වගේ එකක්. අයිඩියාස් කම්බයින් කරලා අලුත් පොසිබිලිටිස් හදන එක මට නැචුරල්. කියන්නේ අයිඩියාස් ඔක්කොම එකතු කරලා අලුතින් වෙන්න පුළුවන් දෙයක් හදන එක මට නෝමල් නැචුරල්. කියන්නේ මං කියන්නේ ඒක ස්වභාවිකයි. ඒ වගේ එකක්. හරි. රයිට්. අපි ඊළඟට ටික බලමු. ඊළඟට මේකෙත් එතකොට මේ ප්‍රශ්න 20ත් අර වගේම තමයි ඈ. මේකෙත් තියෙනවා R කොටස්, A කොටස් ඒ විදිහට දාන්න ඕනේ. හරි. දාලා එකතු කරලා දාන්න. හරි. මං ඔයාලට රෙකමන්ඩ් කරනවා මේකට වඩා ෆෝම් එක ෆිල් කරන එක තමයි හොඳ පහසු කියලා ඔයාට. මේක පුළුවන් නම් මේක කරලා මට බිසිකල් පන්ති වල මාව හම්බෙන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ඔෆිස් එකෙන් කියන්නේ ඒ අදාළ ආයතනයේ ඔෆිස් එකෙන් තියන්න. හරි. ඒ අදාළ ආයතනයේ ඔෆිස් එකෙන් තියන්න. එතකොට මම ඒක අරගෙන ඔයාගේ ප්‍රොෆයිල් එක හදලා ඔයාගේ WhatsApp නම්බර් එකට ඒක සෙන්ඩ් කරනවා. හරි. රයිට්. අපි යන් ඊළඟ එකට. තීරණ ගන්නකොට මම මුලින් බලන්නේ ෆැක්ට් සහ ලොජික්. කියන්නේ කරුණු සහ තර්කය. තර්කය තමයි බලන්නේ. තීරණ ගද්දී ඔයා තර්කය තමයි බලන්නේ. කරුණු සහ කරුණු බලලා තර්ක කරනවා. අන්න එහෙම වගේ. ඊළඟට කෙනෙකුගේ හිත රිදවනවා නම් රූල් එක කෙනෙකුගේ හිත රිදෙනවා නම් රූල් එක පොඩ්ඩක් බෙන් කරන්න කියන්නේ පොඩ්ඩක් සොෆ්ට් කරන්න. නමන්න. රූල් එක පොඩ්ඩක් චුට්ටක් නමන්න. එක වෙලාවකට හරි කියන එක මම කියන්නේ ඇත්තටම කියන්නේ මොලේට වඩා හදවතට තැන දෙනවා කියලානේ කියන්නේ. අන්න ඒ වගේ එකක්. හරි. කියන්නේ හැඟීම් ඔයාලට තේරෙනවා. හැඟීම් දැනෙන වෙන කෙනෙක්ගේ හැඟීම් තේරෙනවා. අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න ඉම්පැරිෂල් වෙන්න මම try කරනවා. ඒ කියන්නේ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න විසඳන්න ඉම්පාර්ෂල් වෙන්න මම try කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉම්පාර්ෂල් කියලා කියන්නේ ඉන්නේ සිංහල වචන ඉන්නේ මට ඒක. හරි. ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න ඉම්පාර්ෂල් වෙන්න මම try කරනවා. ඉම්පාර්ෂල් කියලා කියන්නේ මෙතන ඉම්පාර්ෂල් කියලා කියන්නේ අර තර්ක වගේ එකක්. හරි. කියන්නේ තර්ක කියන්නේ ඔයා ලොජිකල් හිතලා තමයි සෝල්ව් කරන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. මම try කරන්නේ එහෙම සෝල්ව් කරන්න තමයි. කියන්නේ සෝල්ව් කරනවා කියන විසඳන්න. ප්‍රොබ්ලම් එක විසඳන්න. තර්ක කරලා වගේ තමයි ඔයා විසඳන්න කැමති. මේ වගේ එකක්. හරි. ඊට පස්සේ මට ෆීඩ්බැක් දෙති ඩිරෙක්ට්නස් එක වැදගත්. කියන්නේ ෆීඩ්බැක් එකක් දෙනකොට ඔයාට මොකක් හරි ෆීඩ්බැක් එකක් එන අපි දන්නවනේ. ඔයාට දෙන කමෙන්ට් එකක් වගේ එකක් නේ. අන්න ඒකක් දෙදි ඩිරෙක්ට්නස් එක. කියන්නේ ඩිරෙක්ට්නස් කියන ළමයි ඍජු බව. අන්න ඒක වැදගත් වෙනවා. හරි. අන්න ඒක වැදගත් වෙනවා කියලා කියන්නේ. හරි. ඊළඟට ඊට පස්සේ කියන්නේ ඔයා ඇත්තටම ඍජු තීරණ ගන්නවා ඍජුවෙන් දේවල් කියනවා කියන එක තමයි 44න් කියන්නේ. 45 හාමනි නඩත්තු කිරීම වෙලාවකට තුත් කියනවට වඩා වැදගත්. කියන්නේ සමගිය තියාගන්න හාමනි කියන්නේ සමගිය තියාගන්නවට වඩා ඇත්ත කියන එක වැදගත්. අන්න එහෙම කෙනෙක්ද සමහරු ඉන්නවනේ සමගිය තියාගන්න බොරු කියන කට්ටිය. අන්න ඒ වගේ. හරි. 46 තර්කයක් ජජ් කරනකොට විනිශ්චය කරනකොට එවිඩන්ස් බලනවා සාක්ෂි බලනවා කියන කෙනා වැදගත් නෑ. කියන්නේ කියන කෙනා කවුරු වුණත් ඔයා ඒක තර්ක කරන්න අනිවාර්යෙන් කරුණු සලකලා බලනවා. ඒ කියන්නේ සාක්ෂි බලනවා. ඔයාගේ අම්මා තාත්තා වුණත් ඔයා ඇත්තද කියන්නේ කියලා බලනවා එවිඩන්ස් වලින්. යාළුවෙක් කරේ හොඳම යාළුවෙක් කරේ එහෙම බලනවා. අන්න එහෙම කෙනෙක්ද ඔයා. ඊළඟට මිනිසුන්ගේ ෆීලිංස් ගැන මම ඉතා සෙන්සිටිව්ලි හිතනවා. මිනිසුන්ගේ ෆීලිංස් ගැන ඔයා සෙන්සිටිව් හිතන කෙනෙක්ද? සංවේදීව හිතන කෙනෙක්ද? අන්න එක. ඊට පස්සේ තක් ඩිසිෂන් එකකදී ෆෙයාර් රූල් එක පර්සනල් රිලේෂන්ෂිප් එකකට වඩා මම ප්‍රයොරිටයිස් කරනවා. ඒ කියන්නේ දැඩි තීරණයක් ගන්නකොට ෆෙයාර් රූල් එකක් කියන්නේ සාධාරණ තීරණයක් එක පර්සනල් රිලේෂන්ෂිප් එක කියන්නේ සාමාන්‍යයෙන් සාධාරණ තීරණයක් ගද්දී දැඩි තීරණයක් ගන්නකොට සාධාරණ වෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් දැඩි තීරණයක් ගන්න කෙනෙක් මේ පෞද්ගලික සම්බන්ධතා මත නැත්නම් දැන ඇඳුරුම්කම් මත ඔයා එහෙම
මේ තීරණ ගන්න නැහැ. ඒ කියන්නේ සාධාරණ තීරණ ගන්න ඔයා එහෙම දැනුවඳුරුම්කම් මත මේවා කරන්නේ නැහැ. කියන්නේ එහෙම තීරණ වෙනස් කරන්නේ නැහැ. අන්න එහෙම කෙනෙක්ද ඔයා. ඊට පස්සේ ආන්සර් එක ලොජිකල් නම් අන්පොපියුලර් වුණත් ඒක මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ආන්සර් එක පිළිතුර තාර්කික ඔප්පු කරන්න පුළුවන් නම් ඒක ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ උත්තරේ කවුරුත් දන්නේ නැහැ, කවුරුත් කියන්නේ නැහැ. හැබැයි ඔයා කියනවා මේක තමයි මේක. කියන්නේ මේක තමයි උත්තරේ, මේක තමයි වෙන්නේ කියලා. කියන්නේ අන්පොපියුලර් කියන්නේ කට්ටිය පිළිගන්නේ නැති ඒවා. පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ බහුතර මතය කියලා කියන්නේ බහුතර මතය නෙමෙයි. ඔයා කුඩා මත, ඒ කියන්නේ බහුතර මතය කියන්නේ නොවුණත් ඔයා පිළිගන්නවා, නැත්නම් ඔයා ඉදිරිපත් වෙනවා ඒකට තාර්කික නම් මේ කරුණට. හරි. ඊට පස්සේ කෙනෙක් අප්සෙට් වෙනවා කියලා දැනුනොත් මගේ වර්ඩ්ස් ඔෆ් කරනවා. ඒ කියන්නේ තේරෙනවනේ කවුරු හරි අවුල් යනවා වගේ තේරෙනවා නම් මගේ වචන පොඩ්ඩක් මුදු කරනවා. අන්න ඒ වගේ කරනවා. කියන්නේ වා හදවතට තන දෙනවා කියන ඒකෙන් කියන්නේ. නිවැරදි දේ හොඳ දෙයට වඩා වැදගත් කියලා මං හිතනවා. නිවැරදි දේ හොඳ දෙයට වඩා. තේරුණානේ? හරි දේ සහ හොඳ දේ කියන්නේ ඇත්තටම මොලේයි හදවතයි වගේ සීන් එකක්. හරි. නිවැරදි දේ කියන්නේ මොලේ, හොඳ දේ කියලා කියන්නේ හදවත. අන්න ඒ වගේ. ඊළඟට කණ්ඩායමක මූඩ් එක ඩිස්ටර්බ් වෙන එක මට ලොකු දෙයක්. කණ්ඩායමක මූඩ් එක අවුල් වෙන එක වාට ලොකු දෙයක්. කණ්ඩායම ඔයා සමගියෙන් තියාගන්න ඒ වගේ කෙනෙක්. ඊළඟට ඩිබේට් එකකදී ෆීලිංස්ට වඩා කන්සිස්ටන්සි බලපානවා. ඒ කියන්නේ ඩිබේට් එක විවාදයකදී හැඟීම් වලට වඩා අඛණ්ඩතාවය, ඒ කියන්නේ දිගටම කරන් යන එක ඔයාට වැදගත්. ඒ කියන්නේ හැඟීම් වා කරගෙන යනවා, අනිත් කෙනාට මොනවා වුණත් කමක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ, එන ගවුවත් අවුලක් නැහැ, කරගෙන යනවා, කවුලක් නැහැ කියලා ඔයාට හිතෙනවා. අන්න එහෙම කෙනෙක්ද? ඊළඟට ඇඩ්වයිස් දෙද්දි ප්‍රැක්ටිකල් සොලියුෂන් දෙන එක මට ඊසි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් උපදෙස් දෙනකොට ප්‍රැක්ටිකල් සොලියුෂන් එකක් ඔයාට දෙන එක හරිම පහසුයි. ඒ වගේ. ඊළඟට ජජ්මන්ට් ගන්නකොට පර්සනල් ස්ටෝරි එක මට ස්ට්‍රෝංග්ලි බලපානවා. ඒ කියන්නේ ඔයා විනිශ්චයක් ගන්නකොට පර්සනල් ස්ටෝරි එක, එයාගේ පර්සනල් ඔයාට තියෙන පර්සනල් සම්බන්ධතාවය ස්ට්‍රෝංග්ලි බලපානවා. ඒ කියන්නේ ඔයා ඇත්තටම මේ පැත්තට අදිනවද කියලා කියන්නේ. ඒ තීරණයක් ගන්නකොට, විනිශ්චයක් කරනකොට දන්න අඳුරුම්කම් මත ඒක අදිනවද කියන එක කියන්නේ. නැත්තම් ඍජු කෙනෙක්ද? ඊළඟට ඔබ්ජෙක්ටිව් ක්‍රිටිසම් ලැබුණොත් ඒක යූස්ෆුල් කියලා මට හිතෙනවා. කියන්නේ සාමාන්‍ය විවේචනයක් හම්බුනොත් ඒක වාට හිතනවා මේ ඒක ප්‍රයෝජනවත් කියලා. විවේචන කරන එක කෙනෙක් ඔයා විවේචනය කරද්දී වාට නේ හිතනවා ඒක හොඳයි. ඒ කියන්නේ උපදේශක් දුන්නොත් එහෙනම් මේක හොඳයි. විවේචනය කරන එක මගේ වැරද්දනේ කියන්නේ. අන්න ඒ වගේ. ඒක හොඳයි. මට හදා ගන්න පුළුවන්. අසේ කෙනෙක් ඉමෝෂනලි වීක් නම් හාඩ් ට්‍රුත් කියන එක මම අඩු කරනවා. කියන්නේ අරගම තමයි. ඉමෝෂනලි අවුල් නම් සාමාන්‍යයෙන් තිත්ත ඇත්ත කියන්නේ නැහැ. නිකන් ඒක පොඩ්ඩක් වෙනස් කරනවා, චේන්ජ් කරනවා. ඊළඟට රූල්ස් සෑම විටම එක වගේ ඇප්ලයි වෙන්න ඕනි කියලා මම හිතනවා. කියන්නේ රූල් හැමෝටම එකයි. වෙනස් නැහැ. අම්මලා තාත්තට, සහෝදරයට, යාළුවාට කොටම රූල් නම් රූල් කියලා හිතනවා. ඩිසිෂන් වලදී එම්පති මට ෆස්ට් ප්ලේස් එකක් වෙනවා. කියන්නේ අනුකම්පාව. ඩිසිෂන් වලදී තීරණ ගදී අනුකම්පාව කියන එක ඔයා සලකලා බලනවා ගොඩක් සල. එහෙම නැති අය ඉන්න ඕන තරම්. ඉන්න අයත් ඉන්නවා. හරි. ඒක වැරද්දක් නෙමෙයි ළමයි. ඒක කෙනාගේ හැටි ඉතින් ඈ. ඊට පස්සේ ඔයාට දැනෙන්නේ මොකද්ද වඩා හොඳම රීසනින් එක මොකක්ද කියලා මට වැදගත්. කියන්නේ දැනෙන්නේ ඔය වෙන කෙනෙක්ට දැනෙන එක ඔයාට වැදගත් නෑ. හැබැයි ඒක හේතුව වැදගත්. මොකද්ද හේතුව කියන එක වැදගත්. රයිට්. මේකෙත් එහෙනම් ඒ විදිහටම දාන්න අර කොටස් තියෙනවා. මේකේ ආර ප්‍රශ්න තියෙනවා. එතකොට 6න් අඩු කරලා ඒ උත්තරේ දාලා අර ටික එකතු කරලා දාන්න. කීයද කියලා. රයිට්. ඊළඟට තියෙනවා පුතා මේ 61. වැඩ පටන් ගන්න කලින් ප්ලෑන් එකක් තිබ්බොත් මට හොඳයි. තේරෙනවනේ. අවසන් මොහොතේ ස්පොන්ටීනියස් වෙන චේන්ජ් එක මට රසයි. කියන්නේ අන්තිම මොහොතම දෙයක් කරන්නේ. අන්න ඒ වගේ. ස්වයං ඒ කියන්නේ දේවල් සිද්ධ වෙන එක. එකපාර කියන්නේ දේවල් ඉබේ සිද්ධ වෙන එක ඔයාට හොඳයි කියලා මට රසයි. කියන්නේ කැමතියි හොඳයි කියන එක. එනේ අන්තිම මොහොතේ කරන එක මේ වගේ එකක්. ටුඩු ලිස්ට් එකක් හදාගෙන වැඩ කරන එක තමයි ටුඩු ලිස්ට් එක කියන්නේ. ඩේලි ඔයාට කරන්න තියෙන ලිස්ට් එක ඔයා ලියා ගන්නවා. ඊට පස්සේ ඒ දේ සම්පූර්ණ කම්ප්ලීට් කරනවා. අන්න ඒක ඔයාට ගැලපෙනවා. නැත්තම් ඔයා ඔහේ දවස ගෙවනවා. අන්න ඒ වගේ. ඔයා කැමති එහෙම නික වැරද්දක් නැහැ. හරි. එතකොට
තියෙනවා අඩුපාඩු කියන්නේ ජීවිතේ ළමයි ගලන් යන්න ඕන දේවල් තියෙනවා අපි හදාගන්න ඕන දේවල් තියෙනවා පර්සනැලිටි එක නැතුලේ පර්සනැලිටි එක නැත් අපේ පර්සනැලිටි එක ඇතුලේ නැති දේවල් තියෙනවා ඒවා අපි හදාගන්න ඕනේ කියන්නේ හොඳ දේවල් අපි ගන්න ඕනේ හරි එතකොට එහෙම දේවල් කියලා දෙන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඒතර මේකෙන් ඉස්සෙල්ලා මේ ළමයිට මේක මයින් එක තමයි වා කොහොම කෙනෙක්ද කියලා වාගේ ඔලුවට දාන එක තමයි මම මේකෙන් කරන්නේ. හරි. තමන් තේරුම් ගත්තාම ලේසියෙන් ළමයි. හරි. අපි යන් ඊළඟට. ඊට පස්සේ ඔප්ෂන් ඕපන් තියාගන්න මම කැමතියි. ඉක්මනින් සෙටල් වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ විකල්ප විවෘතව තියාගන්න වාට පුළුවන්. වා ආසයි ඒකට. ඒ කියන්නේ කරලා ඉවර කරන්න දෙයක් ආස නැහැ. දෙයක් කරනකොට විකල්ප තියෙන්න පුළුවන්. කරලා ඉවර කරන්න ඒක වැඩේ කරලා ඉවර කරන්න ලොකු ආසාවක් නැහැ. මගදී නෑ අතර කරන්න පුළුවන් දෙයක් අර පටන් ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. පටන් ගන්න ඉවර කරන්නේ නැහැ. ඩෙඩ්ලයින් එකට කලින් වැඩ ඉවර කරලා තවන්න මම කැමතියි. අවසන් මොහොතට කලින් වැඩ ඉවර කරලා සම්පූර්ණ කම්ප්ලීට් කරලා තියන්න කැමති කෙනෙක්ද? ස්ට්‍රික්ට් ටයිම් ටේබල් එකක් මට අමාරුයි. කියන්නේ සාමාන්‍යයෙන් කම්පැක්ට් වෙච්ච දැඩි ටයිම් ටේබල් එකක් දැඩි කාලසටහනක් ඔයාට කරන්න අමාරුයි කියන එක. ඕගනයිස් ප්ලේස් එකක් මට ෆෝකස් කරන්න හෙල්ප් කරනවා. ඒ කියන්නේ සංවිධානයේ පිළිවෙලට තියෙන තැනක් ඔයාට සාමාන්‍යයෙන් වැඩ කරන්න වාගේ අවධානය තියාගන්න උදව් කරනවා. ලාස්ට් මිනිට් ප්‍රෙෂර් එකෙන් මම sometimes better perform කරනවා. කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අන්තිම මොහොතේ ගේම ගහනවා කියලා. අන්න එහෙම අන්තිම මොහොතේ ගේම ගහන කෙනෙක්ද ඔයා? අන්තිම මොහොතේ නිකන් අවසාන මොහොතේ ගේම ගහන කෙනෙක්ද නැත්නම් දීර්ඝ කාලයක් ඉඳන් වැඩ කරගෙන එන කෙනෙක්ද? ඒ වගේ. ලාස් මිනිට් ප්‍රෙෂර් එකෙන් මම sometimes කියන්නේ සාමාන්‍යයෙන් එහෙම කට්ටිය ඉන්නවා. කියන්නේ ලාස් මිනිට් ආවට පස්සේ උගේ උඩරිම එනර්ජි ලෙවල් එක හයි වෙනවා. හයි වුණාට පස්සේ ඌට අර ඕන ફોකස් එක තියාගෙන වැඩේ කරගෙන ගියා. එහෙම ඉන්නවා කොට්ටාසයක්. හැමෝටම එහෙම බෑ. හරිද? යන්නේ ඒක තේරුම් ගන්න ඕනේ. හරි? ඊළඟට ඉක්මනින් ඩිසිෂන් ගෙන ඩිරෙක්ෂන් එක සෙට් කරන එක මට වැදගත්. කියන්නේ ඉක්මනට තීරණය අරගෙන ඩිරෙක්ෂන් එක දිශානතිය සෙට් කරන එක මට වැදගත්. ඉක්මනට තීරණ ගන්නවා තමයි ඒ කියන්නේ ඉක්මනට තීරණ ගන්න එක. අන්න ඒ වගේ ඉක්මනට තීරණ අරගෙන මේ දිශානතිය හදා ගන්නවා. ඒ වගේ කෙනෙක්. ඊට පස්සේ ලයිෆ් එක ටිකක් ඕපන් එන්ඩඩ් තියාගන්න මම කියන්නේ විවෘතව තියාගන්න කැමති කෙනෙක්. සාමාන්‍යයෙන් ඕපන් කිය අපි කියන්නේ ඕපන් සමහර කට්ටිය හරි නිහඬයි හරි গুপ্তයි. අන්න ඒ වගේ අයත් ඉන්නවා. එතකොට මෙතන කියන්නේ ඕපන් එන්ඩඩ් විවෘත අන්තයක් තියාගන්න හරි කැමතියි කියලා කියන්නේ. ඊළඟට ෂෙඩියුල් එක අතර අහඹු ප්ලෑන්ස් આવොත් මට ගොඩක් අවුල් නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ෂෙඩියුල් එක අතර සමහරවිට එනවා වෙන වෙන දේවල් එනවා. අහඹු ප්ලෑන්ස් આવොත් මට ඒක අවුල් වගේ නෑ. නැත්නම් අවුල් වගේද? කයි ෂෙඩියුල් එකක් හදලා තියෙනවා. ඒ ෂෙඩියුල් එක අතරට වෙන වෙන දේවල් આવොත් වෙන වෙන ප්ලෑන්ස් આવොත් ඒක අවුල්ද? සමහර කට්ටිය ෂෙඩියුල් එකක් වැඩ කරන්නම් බෑ සමහර කට්ටියට. එහෙමයි ඉන්නවා. රෙස්පොන්සිබිලිටිස් ට්‍රැක් කරන එක සිස්ටම් එකක් මට ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් රෙස්පොන්සිබිලිටිස් කියන වගකීම් ලුහුබඳින වගකීම් ඔයා වෙතට ගන්න සිස්ටම් එකක් ඕනේ. වගකීම් ඔයා වෙතට ගන්න එකක් ඕනේ. නැත්නම් ඔයා හරි විවෘතයි හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්ද? ඒකේ ඔපොසිට් එක ඒක. කියන්නේ විරුද්ධ එක ඒක. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා මේකෙන් කියන තේරුම. unfinished work තිබුණොත් මට අසහනය කියන්නේ අකමැත කියන්නේ කරලා ඉවර වෙච්ච නැති වැඩ තිබ්බොත් ඔයාට අවුල් වගේ තේරෙනවද? ටාස්ක් එක කරන හැටි මොහොතින් මොහොතට වෙනස් කරගෙන යන්න මට හොඳයි. يعني ටාස්ක් එක කරන හැටි මොහොතින් මොහොතට වෙනස් කරන් යන එක. ටාස්ක් එක කරන විදිය වෙනස් කරනවා. කරගෙන යද්දි විදිය වෙනස් කරනවා. පළවෙනි තීරණය ගත්ත විදියට නෙමෙයි අන්තිම ටාස්ක් එක ඉවර කරන්නේ. අන්න ඒ වගේ කෙනෙක්ද? ඊළඟට මේ ක්ලියර් ස්ට්‍රක්චර් එකක් තියෙන ක්ලාස් එකක් මට ආසයි. කියන්නේ ක්ලියර් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මේ පැහැදිලි ස්ට්‍රක්චර් එකක් පැහැදිලි විදියක් තියෙන පන්තියක් ඔයා ඒකට කියන්නේ පැහැදිලි විදියකට ආසද කියලා අහන්නේ. පැහැදිලි විදියකට කියන්නේ ක්ලියර් ස්ට්‍රක්චර් එකක් තියෙන එක හොඳයිද? ඊට පස්සේ පස්සේ බලමු කියන අප්‍රෝච් එක මට නැචරල්. ඒ කියන්නේ පස්සේ බලමු කියන එක හැම වෙලේම වා කියනවා. පස්සේ බලමු. ඌව බැරිය ඌව පස්සේ බලමු. දැම්ම බෑ. අන්න ඒ වගේ කෙනෙක්ද වැඩ කල් දාන එක. ඒක ලෙඩක් ඈ සාමාන්‍ය කෙනෙක්. ඒක තියෙනවා එන අවුල් ඒක. ඒවා හදාගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම තියෙන ඒවා තියෙන එක ළමයි නෝමල් නෝමල් හැමෝටම තියෙනවා ඒවා. හරිද? එතකොට ඒවා ඇත්තටම කියන්නේ ඒවා හදාගන්න ඕනේ. ඒවා තියෙනවා පොඩි උපක්‍රම තියෙනවා ඒවා හදාගන්න. හරි? රයිට්. ඊළඟට room notes files වගේ දේවල්
ටිඩී තියාගන්න ගැන හරි පිළිවලට තියාගන්න පිළිවලට සමහර කට්ටිය අපිළිවෙලයි පිළිවලට තියාගන්නවා කැමති try කරනවා හැම්බෙලේ ඊපස්සේ rules ටිකක් loose වෙලා තිබොත් මට better feel එකක් දැනගෙන නීති පොඩ්ඩක් ලිහිල්ව තිබ්බොත් වාට හොඳයි කියලා තේරෙනවා මේ වගේ කෙනෙක් goal එකකට clear road map එකක් මට confidence දැනගෙන සාමාන්‍ය goal එකකට clear road map එකක් කියන්නේ clear path එකක් තියෙනවා ඔයාලට clear plan එකක් තියෙනවා නම් ඔයාලට ඇත්තටම confidence නැත්තම් plan එක නැත්තම් ඔයාලට එන uncomfortable හරි අමාරුයි දෙයක් කරගන්න. හරි goal එකකට තියෙන්න ඕනේද එකක්. නැත්තම් ඔයා එහෙම plan එකකට වැඩ කරන කෙනෙක් නෙමෙයි දන්නේ ඒ වගේ. road map එකකට වැඩ කරන අය කියන්නේ road map එකට වැඩ කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ඒ ප්‍රශ්නයක් නැහැ. එක වැඩක් ඉවර කිරීමට වඩා අතරමැදින් අලුත් අදහස් එක්ස්ප්ලෝර් කරන එක මට ආසයි. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මේ දෙයක් ඉවර කරනකොට වඩා අතරමැදින් දේවල් දාන එක. ඔක මගේ තියෙන පෞද්ගලික එක්ස්ප්ලෝර් කරන. ඒතකොට තමයි වැඩක් ඉවර කරගන්න බැරි ළමයි. හරි හිතපු වැඩි ඉවර කරගන්න බැරි. ඒකටත් තියෙන පොඩි පොඩි ටැක්ටික්ස්. ඒවා ඇත්තටම මම හදාගත්තා. රයිට්? ඒවා හදාගන්න පුළුවන්. ඒවා හදාගන්න පුළුවන් දේවල්. කියන්නේ අපි දුර්වලතා තියෙනවා හදාගන්න පුළුවන්. රයිට්. මේකේ අන්තිම කොටස් ටික මේකෙත් අර වගේම අර කලින් ඒ වගේම දාන්න. මේක ප්‍රෙෂර් එක එද්දිත් මම සාමාන්‍යයෙන් කාම් ඉන්න පුළුවන්. يعني ප්‍රෙෂර් එක එද්දිත් ඔයාට කාම්ව ඉන්න පුළුවන්. සංසුන්ව ඉන්න පුළුවන්. පොඩි වැරද්දක් ගැන මම දිගින් දිගටම හිතනවා. ඒක තේරෙනවනේ. ක්‍රිටිසිසම් ලැබුණාම ඉක්මනින් රිකවර් වෙනවා. يعني විවේචනයක් ඔයාට කවුරු හරි කරොත් බැන්නොත් එහෙම ඔයා ඉක්මනට රිකවර් වෙනවා. නැත්තම් ඔයා හිත ඉන්නවා සෑහෙන දීර්ඝ කාලයක්. ඒක විරුද්ධ එක ඔපොසිට් එක කිව්වේ. ඊළඟට ෆියුචර් එක ගැන මම අන්නේසිරි වරක් කනසලට පත්වෙන කෙනෙක්. අනවශ්‍ය ලෙස ෆියුචර් ගැන අනාගතය ගැන කනසලට පත්වෙන කෙනෙක්ද? ඊළඟට එක්සෑම් එකක් හෝ ප්‍රසන්ටේෂන් එකක් තිබුණොත් මම සෙල්ෆ් කොන්ෆිඩන්ස් තියාගන්නවා. සමහර කට්ටිය එක්සෑම් ලියන්න ආසයි. එක්සෑම් එකක් හෝ ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීමක් තිබ්බොත් එහෙම ඔයාට සෙල්ෆ් කොන්ෆිඩන්ස් තියාගන්න පුළුවන්. කියන්නේ හොඳ මේකක් තියාගන්න පුළුවන්. සමහර කට්ටිය එහෙම නැහැ. ගොඩක් කට්ටිය එහෙම නැහැ නේ. මගේ ඩිසිෂන් ගැන පස්සේ ඩට් මේ වෙන්න වෙලාවකට වේ. කියන්නේ මොනවද මේ කියන්නේ සැක මගේ ඩිසිෂන් ගැන පස්සේ සැක හිතෙනවද මට? කියන්නේ අන්ෂුවර් ගතියක් තේරෙනවා. දන්නේ මේ වගේ එකක් අහන්න. ඩවුට් එකක්. අන්න ඒ වගේ ඩවුට් එකක් තියෙන. කියන්නේ ඩිසිෂන් එක ගැන ඩවුට් එකක් තියෙනවා. සැකයක් තියෙනවද කියලා කියන්නේ. එසේ ෆේලියර් එකක් අරගෙන ඉක්මනින් නෙක්ස්ට් ස්ටෙප් එකට යන්න මම කැමතියි. කියන්නේ ෆේල් වුණත් ඊළඟට ටක් ගාලා අනිත් පැත්තට ඔයා වගේ ප්ලෑන් එක වෙනස් කරගෙන ටක් ගාලා ඔයා ඇඩැප්ට් වෙනවා මේ විදිහට. මේක ඇඩැප්ටබිලිටි එක. ඇඩැප්ටබිලිටි කියන්නේ අනුකූලතාවය. අනුකූල වෙනවා කියලා කියන්නේ අන්න ඒක. ඊට පස්සේ අනිත් අය මට මම ගැන මොනවා හිතයිද කියන එක මම වැඩියෙන් වොරි කරනවා. ඒ කියන්නේ අනිත් කට්ටිය මං ගැන හිතන්නේ මොනවද කියන එක ඔයා ගොඩාක් හිතනවා. එහෙම කෙනෙක්. ඊපස්සේ ස්ට්‍රෙස් ලැබුණොත් outwardly ස්ටෙඩි ඉන්න පුළුවන්. ඒ කියන්නේ ස්ට්‍රෙස් තිබුණත් ඔයාට ඉන්න පුළුවන් බාහිරව ස්ටෙඩි කියන්නේ මේ බාහිරව ස්ථාවරව ඉන්න පුළුවන් ඔයාට. හරි? බාහිරව ස්ථාවරව ඉන්න පුළුවන්. රයිට්? ස්ට්‍රෙස් තිබුණත් පීඩනය තිබ්බත් ඔයාට ස්ථාවරව ඉන්න පුළුවන්. ඊපස්සේ කම්පැරිසන් හින්දා මම ගොඩක් අන්ඊසි වෙනවා. ඒ කියන්නේ ඔයා ගොඩක් සංසන්ධනය කළ දේවල් කාට්ටියත් එක සංසන්ධනය කළා එන අන්කම්ෆර්ටබල් වෙනවා. කියන්නේ අවුල් ගන්නවා කියලා කියන්නේ. මිස්ටේක්ස් මට ලෙසන් එකක් විදිහට පේනවා. ඔයාගේ අතපසුවීම ඔයාට ලෙසන් එකක් පාඩමක් විදිහට පේනවා. ඊළඟට ස්මෝල් තින්ග්ස් ඊවන් මගේ මූඩ් එකට ලොකු බලපෑමක් කරනවා. ස්මෝල් තින්ග්ස් පොඩි දේවල් මගේ මූඩ් එකට චූටි දේවල් අන්න ඒ වගේ පොඩි දේවල් චූටි දේවල් තියෙන. මේ වගේ දේවල් වුණාට පස්සේ ඔයාගේ මූඩ් එකට ලොකු බලපෑමක් වෙනවා. නැත්තම් සමහර කට්ටිය ඒක ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ ප්‍රෙෂර් ටයිම් වලදී මම ක්ලියර් හෙඩඩ් ඩිසිෂන් ගන්න. ඒ කියන්නේ පැහැදිලි තීරණ ගන්න පුළුවන් ප්‍රෙෂර්ට. මේක නම් ඉතා වැදගත් නායකත්ව ගුණාංගයක් ළමයි ප්‍රෙෂර් ටයිම් වලදී සම්පූර්ණ පැහැදිලි තීරණ ගන්න එක. මෙහෙම නායකයෝ නැහැනේ සාමාන්‍යයෙන්. දැන් නම් ලංකාවේ අඩුයි සෑහෙන අඩුයි. හරි. මේ ඇත්තටම හොඳ නායකත්ව ගුණ නැහැ. ප්‍රෙෂර් අවස්ථාවේදී හොඳ පැහැදිලි තීරණ ගන්න පුළුවන් එක හැකියාව. චැලෙන්ජ් එකක් දැක්කාම කරලා බලමු යන ෆීලිං එක මට එනවා. තේරෙනවද? ඩිලේ අන්සර්ටන්ලි වේටිං වගේ දේවල් මට ලොකු ටෙන්ෂන් එකක් දෙනවා. කියන්නේ අන්සර්ටන්ලි කියන්නේ අවිනිශ්චිතතාවය වගේ කියන්නේ. කියන්නේ
ෂුවර් නෑ වගේ අන්න ඒ වගේ සීන් එකක් තියෙනවා. මට ටෙන්ෂන් එක දෙනවා. අන්න ඒ වගේම ටෙන්ෂන් ඩිලේ පරක් වෙනවා වගේ දේවල් පොඩ්ඩක් ඉන්න කියන එකේම වාට අමාරුයි. කියන්නේ ටෙන්ෂන් එක දෙනවා. පීඩනය වැඩි වෙනවා වගේ. සෙට් බැක්ස් මාව සම්පූර්ණයෙන්ම ඩවුන් කරන්න. ඒ කියන්නේ වා සෙට් බැක්ස් කියන්නේ පසුබෑම් වා වෙන අවුල් කියන්නේ වාට වෙන නස්පැති කියන්නේ පසුබෑම් වගේ දේවල් හරි සම්පූර්ණයෙන්ම ඩවුන් කරන්න නැහැ. කියන්නේ වා පල්ලෙහාට මැද වැටෙන්නේ එන්න පුළුවන් වාට. මගේ පර්ෆෝමන්ස් අනිත් අය එක්ක කම්පෙයාර් කරලා මම ගොඩක් රෙස්ට්ලස් වෙනවා. ඒ කියන්නේ අවිවේකී වෙනවා. ඔයා පර්ෆෝමන්ස් ඔයා අනිත් එක කම්පෙයාර් කරනවා. අරයා මට වඩා හොඳයි. මෙන්න මේමයි. එතකොට වගේ විවේකේ නැති කරගන්න ඔයා එහෙම. රිස්කි මූවමන්ට් එකකත් මට පිටෙන් කම්පෝස් ලුක් එක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ භයානක අවස්ථාවකත් ඔයාට වෙනම ලුක් එකක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ලුක් එක වෙනස් නොකරගෙන සාමාන්‍යයෙන් ඒක පෙන්වන්න නැතුව ඔයාට ඉන්න පුළුවන්. බය පෙන්වන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි. ඊට පස්සේ සක්සස් ලැබුණා. මට තවත් හොඳ වෙන්න තිබුණා කියලා මම Tamanටම දවනවා. ඒ කියන්නේ ඇත්තටම මේ සීය කියන්නේ ලද දෙයින් සතුටු නොවීම. සක්සස් ලැබුණත් මට තව හොඳ වෙන්න තිබ්බා. දෙක හම්බුණත් එක වෙන්න තිබ්බා කියන හැකියාව. ඉන්න තැන සතුටු වෙන්නේ නැහැ. තව දෙයක් ලැබීමේ හැකියාව, ඒ කියන්නේ ලැබීමේ සතුට, ඒ කියන්නේ අවුල වාට තියෙනවා. අන්න ඒ කියන්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ කියන එක. හරි. රයිට්. ඊට පස්සේ තියෙනවා තව අමතර ප්‍රශ්න ටිකක් වාට මේ තියෙනවා. ඒකත් අපි පටපට ගාලා බලමු. ඒක නම් මහ ලොකු මේ ඒවත් තේරෙනවා. ඒවා ලොකු ඉංග්‍රීසි නෑ. මට දේවල් කොහොමද වැඩ කරන්න කියලා දැනගන්න ගොඩක් ආසයි. තියරි එකක් අහනකොට වඩා එක්සැම්පල් ඒව නම් තේරෙනවද ළමයි? මේ ටික තේරෙනවද? තියරි එකක් අහනකොට එක්සැම්පල් ප්‍රැක්ටිකල් ඩෙමොන්ස්ට්‍රේෂන් එකකින් මට ඉක්මනින් තේරෙනවා. ඒව ටික ෆිල් කරන්න. ඒව ටික ෆිල් කරන්න ඒව ඔයාට ඉච්චර ලොකු අමාරුවක් වෙන තියරිස් නෙවෙයි. හරි. මේව එහෙම ලොකු ඉංග්‍රීසි නෑ. එතකොට ඔයාලට පුළුවන් මේවට මේ තියෙනවාට තේරෙන ඉංග්‍රීසි අනික මේවා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. රයිට්. ඒවා ෆිල් කරලා මට මේක ලැබෙන සලස්සන්න. එහෙම නැත්තම් ඔයා ෆෝම් එකේ ෆිල් කරන්න. මම ඒක දාන්න. ඒක ෆිල් කරලා තියන්න. ඔයාට සතියක් අවුරුදු සතියේ මම ඔයාට එවනවා ඔයාගේ A level ශාස්ත්‍රේ. අපි නැකතරම අපි සාමාන්‍යයෙන් සිංහල කියන්නේ අපි කට්ටිය සිංහලනේ. ශ්‍රී ලාංකිකයෝනේ නේ. ශ්‍රී ලාංකික සිංහල කට්ටියනේ. එතකොට මේක වෙන ජාති වුණත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ සිංහල ශ්‍රී ලාංකික ජාති. ළමයි මේ ෆිල් කරලා එවන්න මම ඔයාලට රිසල්ට් එක එවන්නම් ඔයාගේ ඉන්බොක්ස් එකට. හරි. ඔයාගේ ඉන්බොක්ස් එකට මම රිසල්ට් එක එවන්නම්. පොඩි ප්‍රොෆයිල් එකක් කාඩ් එකක් දාලා. හරි. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු, අවසන් කරමු. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයා අනිවාර්යයෙන්ම මේක ෆිල් කරන්න. ඒ වගේම ඔයා 28 මේක 2028 ඕලෙවල් ලියපු කට්ටියට තමයි වඩා වැදගත් වෙන්නේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් මේක ෆිල් කරන්න. තව යාළුවන්ට දැනගන්න අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. හරි. අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. මේක ඉන්ට්‍රස්ටින් වැඩක්. ඉන්ට්‍රස්ට් වැඩක්. පට්ට වැඩක්. ෂෙයා කරන්න. ඒගොල්ලන්ටත් කියන්න මේක ෆිල් කරන්න කියලා. මේ වීඩියෝ එක බලන්න කියන්න, බලලා ෆිල් කරන්න කියන්න. තේරෙන්නේ නැත්තම් රයිට්. එහෙනම් හැමෝටම ෂෙයා කරන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම් ළමයි. රයිට්. එහෙනම් ආයෙ දවසක හම්බෙමු අලුත් වැඩකින්. එහෙනම් අයබෝවන්.